හයි ගයිස් මං ඔයගලට කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් තියෙන්නේ මේක ඩ්‍රෝන් වීඩියෝ එකක්. එන්ටයර් රිසෝට් එකම නෙවෙයි මේක සාමාන්‍යයෙන් ගෙස්ට් සයිඩ් එක, ඒ කියන්නේ ගෙස්ට්ලට තියෙන පැත්තේ ඩ්‍රෝන් වීඩියෝ එකක් තමයි මේකෙන් පේන්නේ. ගොඩක් මේ ඩ්‍රෝන් එකෙන් බේස් කරලා තියෙන වෝටර් ස්පෝර්ට්ස්. සාමාන්‍යයෙන් මෝල්ඩිව්ස් වල වෝටර් ස්පෝර්ට්ස් කියන්නේ අනිවාර්යෙන් දෙයක්. ඒක ගෙස්ලට අපොන් අරයිවල් හරි ඇඩ්වාන්ස් බුක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ලොකු කොස්ට් එකක් යන ඇක්ටිවිටි එකක්. සාමාන්‍යයෙන් වෝටර් ස්පෝර්ට්ස් වලට most popular water activities තමයි මෝල්ඩිව්ස් වල තියෙන ස්නෝක්ලින් කියන එක. අනික මෝල්ඩිව්ස් වල අයිලන්ඩ් එක හරිම ලස්සනයි. අයිලන්ඩ් එකත් ලස්සනයි, සී එකත් හරිම ක්ලීන්. සාමාන්‍යයෙන් මෝල්ඩිව්ස් is famous for crystal clear water. coral reef and luxury island resorts වල තමයි මෝල්ඩිව්ස් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට ස්නෝකලින් වලින් පස්සේ මට මෙන්ෂන් කරන්න පුළුවන් ප්‍රධානම එක තමයි ස්කූබා ඩයිවිං කියලා කියන්නේ. ස්කූබා ඩයිවිං කියලා කියන්නේ one of the best diving destinations in the world. Popular for manta rays, whale sharks, caves, ඒ වගේ දේවල් වලට ස්කූබා ඩයිවිං එක අපේ ස්ටාෆ් වලින් අරගෙන යනවා ගෙස්ලව. ඊළඟ එක අපිට කියන්න පුළුවන් ජෙට් ස්කයි එක. ජෙට් ස්කයි එක පැරසයිලින්, ඊට පස්සේ තව මොනවාද? තව තියෙනවා කයාකින්. සාමාන්‍යයෙන් කයාකින් කියන එක ස්ටාෆ් වලටත් තියෙනවා. ස්ටාෆ් එකේ කයාකින් නම් ගොඩක් වෙලාට කම්ප්ලිමෙන්ටරි ගොඩක් අයිලන්ඩ්ස් වල මමත් කරලා තියෙනවා ඔෆ් දවසේ. ඊළඟට පැඩල් බෝඩින් එකත් කයක් වගේම යන එකක්. ඊට පස්සේ ඩොල්ෆින් ක්‍රූස් එක තියෙනවා. ඊට සන්සෙට් ක්‍රූස් එක එක්කන් යනවා ගෙස්ලව. ඒ වගේම ස්ටාෆ් එක එක්කන් යනවා HR එකෙන්. ඊට පස්සේ තව ප්‍රධාන වෝටර් ඇක්ටිවිටි එක තමයි සර්ෆින් කියන්නේ කයිට් සර්ෆින් එක. ඊළඟට සී වෝකින් ගොඩක් ඩිෆරන්ට් ඇක්ටිවිටිස් තියෙනවා. ඉතින් මම තව වීඩියෝ එකක් ඔයාලට ඉක්මනින්ම අරන් එන්නම්. අදට මම ගිහින් එන්නම්. බයි.